Welcome to grammar school. අද පාඩම කවුද ඇවිත්? ඒ කියන්නේ කවුද ඇවිත් කියන මේ වාක්‍යය sentence එක අපි කොහොමද නිවැරදිව ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා අපි බලමු. මෙතෙන්දී මේ කවුද ඇවිත් කියලා කියද්දී අපිට එකපාරට මම who has come කියලා කියන්නේ කවුද ඇවිත් ඉන්නේ කියන ප්‍රශ්නේ. ඒකෙන් අහන්නේ කවුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නව දැකලා අපි අහනවා කවුද ඔය ඇවිල්ලා ඉන්නේ? Who has come? එතකොට someone has come කියලා කියන්නේ කවුරු කෙනෙක් ඇවිත්. ඒ කියන්නේ යම් කෙනෙක් someone කියන්නේ කවුරු කෙනෙක් යම් පුද්ගලයෙක් ඒ වගේ අදහසක් තියෙන්නේ. එතකොට someone has come කියන්නේ කවුද ඇවිත්. කවුරු කෙනෙක් ඇවිත්. එතකොට දැන් මෙතෙන්දී who has come කියලා කියන එක සම්පූර්ණ ප්‍රශ්නයක් වෙනවා. ඒතර අපිට උත්තර දෙන්න වෙන්නේ ආපු කෙනා කවුද කියන එක. someone has come කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක වාක්‍යයක්. එතකොට අපිට මේ someone has come කියන වාක්‍යයට අපිට මේ to infinitive එකක් නැත්නම් තවත් to සහිත verb එකක් භාවිතා කරලා ඒකට සම්බන්ධ කරලා ටිකක් දිග වාක්‍යයක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඒකට අපිට තවත් වාක්‍යයක් ඊට පස්සේ කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට someone has come, the dog is barking. ඒ කියන්නේ කවුරු කෙනෙක් ඇවිත් ඉන්නවා, the dog is barking. බල්ලා බුරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ බල්ලා බුරනවා කවුරු කෙනෙක් ඇවිත්. someone has come to meet you. කවුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඔයාව මුණ ගැහෙන්න හමු වෙන්න. ඒ කියන්නේ කවුද ඇවිත් ඉන්නවා ඔයාව හමු වෙන්න. someone has come to sell books. යම් කෙනෙක් නැත්නම් කවුරු කෙනෙක් කවුද ඇවිත් ඉන්නවා පොත් විකුණන්න. අවසාන වාක්‍යය someone has come to buy our land. කවුරු කෙනෙක් ඇවිත් ඉන්නවා අපේ ඉඩම ගන්න. එතකොට මේ හැම වාක්‍යයකම මේ මුල තියෙන වාක්‍ය හතරෙදීම අපි කතා කරන්නේ කවුරු කෙනෙක් ඇවිත් ඉන්නවා මොන අර්ථයක් කරන්න කියන එක. එතකොට අපිට මේ someone has come කියන ඒ වාක්‍යයට එකතු කරන්න පුළුවන් to එක තව verb එකක් infinitive එකක්. එතකොට අපි අදහස් කරන්නේ මේ ඇවිල්ලා ඉන්න කෙනා ඇවිල්ලා ඉන්නේ මේ to වලට පස්සේ තියෙන ක්‍රියාවෙන් කියවෙන දේ කරන්න කියන එක. දැන් අපිට මේක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන අපි මේ විදිහ ගත්තොත් එහෙම කියලා අපි හිතමු මේ කියන්නේ කවුරු පුද්ගලයෙක් කියලා. එයා වාක්‍යයක් කියනවා the doorbell is ringing, someone has come. දොර සීනු නැත්නම් doorbell එක නාද වෙනවා, someone has come. කවුරු ඇවිල්ලා. ඒතර B-ට කියන්න පුළුවන් I'll go and see. මම ගිහින් බලන්නම්. ඒතර මෙතෙන්දී අපි කියන්නේත් මේ කවුරු කෙනෙක් ඇවිත් ඉන්නවා කියන අදහස. ඊළඟට තියෙන්නේ who has come, there is a car. who has come කවුද ඇවිත් ඉන්නේ කාර් එකක් තියෙනවා. ඒතකොට B-ට කියන්න පුළුවන් මේ විදිහේ උත්තරයක් I think our uncle. මම හිතන්නේ අපේ මාමා it is his car. ඒක ඔහුගේ නැත්නම් එයාගේ කාර් එක. මෙතෙන්දී who has come කියලා කියන්නේ කවුද ඇවිත් ඉන්නේ කියන ප්‍රශ්නේ. එතකොට මේ කියන පුද්ගලයා මේ who has come කියන එකෙන් අදහස් කරන්නේ මේ ආවේ කවුද කියන එක දැනගන්න. ඒතර B උත්තර දෙනවා මම හිතන්නේ අපේ මාමා මොකද ඒක එයාගේ කාර් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ someone has come කියන එක භාවිතා කරලා කවුරු කෙනෙක් නැත්නම් කවුද යම් කෙනෙක් යම් පුද්ගලයෙක් දෙනකට ඇවිත් ඉන්නවා කියන එක කියන්න වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි මේ අදහස ප්‍රශ්නයක් විදිහට හිතලා who has come කියලා කිව්වොත් එහෙම ඒකෙන් කියවෙන්නේ ඊට ගොඩක් වෙනස් විදිහේ අදහසක් වගේම ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ ඇවිල්ලා ඉන්නේ කෙනාගේ විස්තරයක් හෝ එයාගේ නම. ඉතින් මේ විදිහට තමයි මේ someone has come කියන එක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී නැත්නම් ඊළඟ පාඩමේදී මේ විදිහේ වාක්‍යයකින් නැවත හමු වෙමු. මගේ channel එක subscribe කරන්න.